තෙරුවන් සරණයි හැමෝටම. සිත් පහන් නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ජීවිතයට සැනසීමක් ගෙන දෙන මේ සරල පණිවිඩය ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරවයි. වීඩියෝ එක අවසන් වෙනකොට ඔයා අලුත්ම කෙනෙක් විදියට ඔයාට දැනේවි. ඔයා කවදා හරි රෑ නිදාගන්න ගිහින් මෙහෙම අත්දැකීමක් ලැබලා තියනවද? ඇස් දෙක පියාගත්තා. ශරීරය ඇඳ උඩ. ඒත් හිත තවමත් දුවනවා. උදේ කාර්යාලයේ වෙච්ච සිදුවීමක්, කවුරු හරින් කියපු වචනයක්, අනාගතය ගැන බයක්, දරුවන් ගැන කනස්සල්ලක්, ජීවිතය ගැන ප්‍රශ්න ගොඩක්. හිත එක තැනක නවතින්නෙම නැහැ. ඒ වෙලාවට අපි හිතනවා මගේ හිතට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මේ ප්‍රශ්නය ඔයාට විතරක් නෙවෙයි, අපි හැමෝටම. තාක්ෂණය දියුණු වෙලා, ජීවිතය පහසු වෙලා, ඒත් මිනිස්සුන්ගේ හිත් සංසුන් වෙලාද? සමහර විට එහෙම නැහැ. අපිට තියෙන්නේ කාලේ අඩු ප්‍රශ්නයක් නෙවෙයි, සංසුන් නොවන හිතක්. ඒ නිසා අද අපි ටිකක් හිතමු කලබල සිතක් සංසුන් කරගන්නේ කොහොමද? බුදුදහමේ මේ සඳහා ඇති සරල විසඳුම් මොනවද කියලා. මුලින්ම එක දෙයක් තේරුම් ගමු. හිත දුවන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ තමයි හිතේ ස්වභාවය. අපේ ශරීරයේ මේ මොහොතේ මේ තැන තිබුණත් හිත ඊයේ වෙච්ච දෙයක් ළඟට යනවා. නැත්නම් තවම නොපෙමිණි හෙට දවසට දුවනවා. අතීතයට ගියොත් පසුතැවීම. ඒ වෙලාවේ එහෙම නොකර හිටියා නම්, ඒ වචනය නොකියා හිටියා නම්, අනාගතයට ගියොත් බිය. හෙට මොනවා වෙයිද? මට මේක කරගන්න බැරි වුණොත්? අපි ජීවත් වෙන්නේ මේ මොහොතේ. හැබැයි අපේ හිත ජීවත් වෙන්නේ බොහෝ වෙලාවට ඊයේ හෝ හෙට. ඒ නිසාම සැනසීම අපෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. ධර්මයේ හරි ලස්සන ඉගැන්වීමක් තියෙනවා. හිත එක්ක සටන් කරන්න එපා. මුලින්ම ඒක දකින්න. ඒක තමයි සිහිය. සිත දුවනවා නම් දැන් මගේ සිත දුවනවා. තරහක් ආවා නම් දැන් මගේ හිතේ තරහක් තියෙනවා. බයක් ආවා නම් දැන් බියක් මතුවලා තියෙනවා. බලන්න, අපි ඒ හැඟීම් එක්ක එකතු වෙන්නේ නැහැ. අපි ඒව දිහා බලනවා. මේ පුංචි වෙනස හරිම ගැඹුරුයි. මොකද අපි දකින දේ තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න දේ වෙනස් කරන්නත් පුළුවන්. ඒ නිසා හිත කලබල වුණු හැම වෙලාවකම එකපාරට මේක නවත්තන්න උත්සාහ කරන්න එපා. තප්පර 10ක් විතර නවතින්න. ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරන්න. හුස්ම ඇතුළට එනවා, හුස්ම පිටතට යනවා. ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඒක දැනගන්න විතරයි. ඒ මොහොතේ ඔබට දැනෙයි හිත ටිකෙන් ටික සංසුන් වෙනවා කියලා. මේක හරි ලස්සන හිත පුහුණු කරන ක්‍රමයක්. අපි ජිම් එකකට ගිහින් දවසින් අපිට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහනේ. ඒ වගේම හිතත් එක දවසින් සංසුන් වෙන්නේ නැහැ. හැබැයි හැම දවසකම පුංචි පුහුණුවක් කළොත් හිතත් වෙනස් වෙනවා, ජීවිතයත් වෙනස් වෙනවා. අපි පොඩ්ඩක් හිතලා බලමු. සමහර දවස්වල කිසිම ලොකු ප්‍රශ්නයක් නැහැ. කෑම තියෙනවා, ගෙදර අය හොඳින් ඉන්නවා, වැඩත් කරගෙන යනවා. ඒත් හිතට සැනසීමක් නැහැ. ඒ ඇයි? මේ ප්‍රශ්නයට ධර්මයේ හරි ලස්සන පිළිතුරක් තියෙනවා. අපේ හිත සංසුන් නොවෙන්නේ පිටත ලෝකය නිසාම නෙවෙයි. බොහෝ වෙලාවට අපේ හිත ඇතුලේ නැගෙන දේවල් නිසායි. අපිට ඕනි දේ ලැබෙන්න ඕනි කියන ඇලීම, අකමැති දේවල් ඉක්මනට නැති වෙන්න ඕනි කියන තල්ලුව, තරහව, ඊර්ෂ්‍යාව, බිය, පසුතැවීම, මේ හැමදේම හිතට බරක් වෙනවා. අන්න ඒ බරත් එක්ක අපි දවස ගත කරනවා. ඒ නිසා
ටිකක් වෙනස් විදිහට ජීවිතේ දිහා බලන්න පුරුදු වෙමු. හිතට තරහක් ආව කියලා හිතමු. අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? එකපාරට මේ තරහට වචන පිට කරනවා. නැත්නම් මොකක් හරි ඒ වෙනුවෙන් ක්‍රියාවක් කරනවා. ඊට පස්සේ තමයි අපි පසුතැවෙන්නේ. හැබැයි තරහ කියන දේ මතුවෙන මුල්ම තප්පර කිහිපය තුළ අපි ඒක දැක්කොත් දැන් මගේ හිතේ තරහක් ඇති වෙලා තියෙනවා. එච්චරයි. ඒ තරහ අතුරුදහන් වෙන්නේ නැහැ. හැබැයි ඒක අපිව පාලනය කරන බලය ටිකෙන් ටික අඩු වෙනවා. බියත් එහෙමයි. අනාගතය ගැන බියක් හිතට එනවා. අපි ඒ බිය එක්කම ගමන් කරනවා. ඒ ටිකක් නැවතිලා දැන් මගේ හිත බය වෙලා තියෙනවා කියලා දැනගත්තොත් බයත් වෙනම දෙයක්. මමත් වෙනම කෙනෙක් කියන අවබෝධය ටිකෙන් ටික ඇති වෙනවා. මේ නිසා තමයි ධර්මයේ සිහියට මෙච්චර වැදගත් තැනක් දීලා තියෙන්නේ. තවත් පුංචි දෙයක් හිතන්න. අහසේ වලාකුළු පාවෙනවා. අපි වලාකුළු දැක්ක කියලා ඒක අල්ලගෙන ඉන්න උත්සාහ කරනවද? නැහැනේ. අපි දන්නවා ඒක ආවා, ටිකක් තිබුණා, ඊට පස්සේ යනවා. අපේ සිතුවිලිත් ඒ වගේ. එක සිතුවිල්ලක් ආව කියලා ඒක සදාකාලික නැහැ. එක හැඟීමක් ආව කියලා ඒකත් හැමදාම නැහැ. ජීවිතේ හැමදේම වෙනස් වෙනවා. අපේ සිතේ ඇතිවන හැඟීමුත් ඒ වෙනස් වෙන ස්වභාවයට අයිති. ඒ නිසා හිත කලබල වුණා කියලා කලබල වෙන්න එපා. ඒකත් වෙනස් වෙන දෙයක්. ඒත් මෙතන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි, හිත දුවනවා කියලා දැනගත්තා. ඒත් සංසුන් කරගන්නේ කොහොමද? ඒකට ධර්මය මගින් පෙන්වා දෙන ඊටාම සරල ඒ වගේම ගැඹුරු පිළිතුර තමයි සිහියෙන් ජීවත් වෙන්න. අද අපි කනකොට ඇත්තටම කනවද? නැත්නම් දුරකථනයේ බලන ගමන් කනවද? ඇවිදිනකොට ඇවිදිනවා කියලා දැනෙනවද? නැත්නම් හිත වෙන තැනකද? දරුවා එක්ක කතා කරනකොට ඇත්තට මෙයාට ඇහුම්කන් දෙනවද? නැත්නම් හිත වෙන ප්‍රශ්නයකද? ජීවිතේ පුංචි පුංචි මොහොතවල වලට ආපහු එන එක ඒ තමයි හිත සංසුන් කරන පළමු පියවර. අපි හුස්ම ගන්නවා, ඒ බව දැනගන්න. අපි ඇවිදිනවා, ඒ බව දැනගන්න. අපි කතා කරනවා, ඒ බව දැනගන්න. මෙන්න මේ පුංචි සිහිය ටිකෙන් ටික කලබල සිතක් සංසුන් සිතක් බවට පත් කරගන්න පටන් ගන්නවා. දවස පුරා වැඩ කරන බහුල වගකීම් තියෙන කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිට මේ දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඔව්. මේ පුංචි වෙනස්කම් තුන ඇති කරගෙන බලන්නකෝ. පළවෙනි පුරුද්ද තමයි උදේ ඇහැරුණ ගමන් දුරකථනය අතට ගන්න කලින් හුස්ම කිහිපයක් ගන්න. හුස්ම ඇතුළට එනවා කියලා සිහි කරන්න. හුස්ම පිටතට යනවා කියලා සිහි කරන්න. දවසේ මුල්ම මිනිත්තුව ඔබේ හිතට දෙන්න. දෙවැනි පුරුද්ද කවුරු හරි ඔබව තරහ ගස්සන්න වචනයක් කිව්වොත් එකපාරටම උත්තර දෙන්න එපා. තප්පර කිහිපයක් නවතින්න. ඒ නවතින තප්පර කිහිපය තුළ ජීවිතේ වෙනස් කරන තීරණයක් ගන්න පුළුවන්. අපි පස්සේ පසුතැවෙන වචන ගොඩක් කියන්නේ නවතින්නේ නැති නිසායි. තුන්වෙනි පුරුද්ද රෑ නිදා ගන්න කලින් අද දවස ගැන මොහොතක් සිතන්න. අද මම හොඳ දෙයක් කළාද? කෙනෙක්ගේ හිත රිද්දුවාද? ස්තුති කරන්න පුළුවන් දෙයක් අද තිබුණාද? වරදක් වුණා නම් හෙට ඒක හදාගන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊට පස්සේ හිත ටිකෙන් ටික සැහැල්ලු වෙනවා. ධම්මපදයේ ඊටාම ලස්සන අදහසක් තියෙනවා. නත්ති සන්ති පරංසුකම්, සැනසීමට වඩා උතුම් සැපයක් නැහැ. ටිකක් හිතලා බලන්න, අපේ ජීවිතේ හොයන්නේ මොනවද?
මුදල්, ගෙවල්, වාහන, පිළිගැනීම වගේ දේවල්. ඒ හැමදේම වටිනා දේවල්. හැබැයි හිතට සැනසීමක් නැත්නම් ඒ කිසිම දෙයක සම්පූර්ණ සතුටක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අද ඉඳලා පුංචි අධිෂ්ඨානයක් කරගමු. හැම දවසකම විනාඩි 5ක් වුණත් මගේ හිත වෙනුවෙන් වෙන් කරනවා. හුස්ම ගැන සිහියෙන් ඉන්නවා. කතා කරනකොට සිහියෙන් කතා කරනවා. තරහාවොත් ඒ බව දැනගන්නවා. බියාවොත් ඒ බව දැනගන්නවා. ටිකෙන් ටික අපිටම දැනේ. පිටත ලෝකය එච්චරම වෙනස් වෙලා නැහැ. හැබැයි ඇතුළත ලෝකය වෙනස් වෙලා. ඒ වෙනසත් එක්ක ජීවිතයම වෙනස් වෙලා. මේ හිත කලබල වෙන ගතිය මනුෂ්‍ය හිතේ ස්වභාවය. හැබැයි ඒ හිත ටිකෙන් ටික පුහුණු කරන්න පුළුවන්. ඒ ගමන අතම පටන් ගන්න පුළුවන්. සැනසීම කොහෙන්වත් පිටින් ගේන දෙයක් නෙවෙයි. අපේ මේ හිත තුළ වගා කරගන්න පුළුවන් ගුණයක්. එහෙනම් අද දවසේ ඉඳලා ඔබේ සිතට ටිකක් කාලය දෙන්න. සංසුන් සිතක්, සංසුන් ජීවිතයක ආරම්භයක්. මම හිතනවා මේ වීඩියෝ ඔයාලගේ හිතට සැනසීමක් ගෙනාවා කියලා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් මට කියන්න. ඔයාලා හැමෝගෙම ජීවිතවලට සතුට සැනසීම ළඟා වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.